චාව් යාළුවනේ අදත් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද ඉරිදා දවසක් අපි දෙන්න හිතුවා Chinese restaurant එකකට යන්න. ඉතින් අද අපි ඔයාලවත් එතෙන්ට එක්කන් යනවා. මේක buffet type Chinese restaurant එකක්. මේක තියෙන්නේ මිලානෝ වල චෙන්ත්‍රාලේ ළඟමයි. අපි මේක ප්‍රණුතාරේ කරලා ගියේ. මේක ප්‍රණුතාරේ කරලා වගේම නොකර යන්නත් පුළුවන් තැනක්. ඔයගොල්ලෝ දන්නවනේ මෙහි යනවා නම් රෙස්ටුරන්ට් එකකට ප්‍රණුතාරේ කරලා තමයි යන්න ඕනේ. ඒත් මෙතෙන්ට එහෙම දෙයක් අදාළ උනේ නැහැ. මෙතන ඉතාලි කෑම වගේම චයිනීස් කෑමත් අපිට දැක ගන්න හම්බ වුණා. ඒගොල්ලොන්ගේ ඕපන් කිචන් එකක් තමයි තියෙන්නේ. අපිට හැමදේම පේනවා. ගොඩක් පිරිසිදු යාලා ඒව හදනවා. ඇත්තට මේ කෑම හරිම රසයි. ඒගොල්ලොන්ට කියලා අපිට ග්‍රිල් කරලා පාස්තා හදලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට පේනවනේ පීට්සා ජාති වල ඉඳන් හැම දෙයක්ම මෙතන තියෙනවා. චිකන්, එතකොට ලසාන්යා, එතකොට ෆ්‍රිටාටා, එතකොට එයාලා හදපු එයාලගේ පාම් වර්ග හරිම රසයි. ඒ වගේම සූෂි බැදලා තියෙනවා එතන. ඒ වගේම එතන අපිට සුප් ජාති තියෙනවා. එතකොට යාළුවනේ කියනවා නම් නැති කෑමක් නැහැ. ගොඩාක් කෑම ජාති අපි දැක්කා. මෙතන තියෙනවා රයිස්, නූඩල්ස්, ඒ වගේම ඒගොල්ලොන්ගේ ජාතියට හදපු තව කෑම වර්ග, ඒ වගේම පෝක් කරි තියෙනවා. එතකොට චිකන් කරි තියෙනවා, බෙල්ලෝ ජාති, මාළු බැදපුවා තියෙනවා. නැති දෙයක් නැහැ. මෙතන ඉස්සෝ, දැල්ලෝ, මස් වර්ග, සොසේජස්, සල්සිජ්ජා, එතකොට බෙල්ලෝ, ඒ වගේ එළවලු, ඒ වගේ දේවල් ක්‍රූදෝ තියෙනවා. ඒ කියන්නේ අමුවෙන් අපිට ඒවා ඒගොල්ලොන්ට දීලා ග්‍රිල් කරලා ගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලොන්ට කියලා පාස්තා ජාති, රීසෝ ජාති ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපිට හදලා දෙන විදිය. ඒ වෙලෙම අපිට උණුවෙන් එයාලා අපේ ටේබල් එකට ඒවා සේව් කරනවා. මෙතනදී අපිට සූෂි ගන්න පුළුවන්. ඒක ඇඩ් වෙන්නේ බුෆේ එකටම තමයි. මෙතන ගොඩාක් සූෂි වර්ග තිබ්බා. මම තෝරගත්ත සූෂි වර්ග 3ක්. මේ තමයි ඒ සූෂි වර්ග 3. ඇත්තටම කියනවා නම් හරිම රසයි. ඒ වගේම මෙතන තව chance එකක් අපිට දෙනවා පාස්තා හදාගන්න පුළුවන්. අපි යාළගෙන් පාස්තා එකකුයි රීසෝ එකකුයි ඕඩර් කරා. පාස්තා එක නම් normal පාස්තා එකක්. පාස්තා පොමොඩෝරෝ al tonno, රීසෝ එක ස්පෙෂල් රීසෝ එකක්. ඒක හදන්නේ දැල්ලන්ගෙන්. ඒකේ සූගෝ එක විදිහට පාවිච්චි කරන්නේ යාලා දැල්ලන්ගේ දැලි. ඒක ටිකක් අමුතුයි තමයි. ඒ වුණාට අපිට අවශ්‍ය වුණා ඒකේ රස බලන්න. ඇත්තටම ඒක අපි රස විදිද්දී අපිට ඒක තේරුනේ ඒක හරිම රසවත් කෑම එකක් කියලා. ඒ වගේම ඒක ගොඩක් ගණන් කෑම එකක්. අපිට මේ මෙතනදී chance එක තියෙනවා මෙයාලා බුෆේ එකටම ඇඩ් කරලා ඒ රීසෝ එකත් ගන්න. මේ තමයි රීසෝ එක. පෙනුමට වඩා ඇත්තටම රසයි. මේ තමයි මං ආසම තැන. අන්තිමට දුවගෙන ආපු තැන. අපි මෙතන ගොඩක් ඩෙසර්ට් ජාති දැක්කා. ඒගොල්ලෝ හදන ඩෙසර්ට් ජාති හරිම රසයි. ඒ වගේම පළතුරු ජාති ගන්න කැමති අයට පළතුරු ජාති ගන්න පුළුවන්. මේ හැමදේම මේ බුෆේ එකට අයිති. ඉතින් මිලානෝ ඉන්න අපේ යාළුවන්ටත් පුළුවන් මේ රෙස්ටුරන්ට් එකට ගිහින් බලන්න. අපි ආයෙත් අලුතෙන් වීඩියෝ එකක් ගේනකම් අපි අදට ගිහින් එන්න. අමතක නොකර අපේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. ගිහින් එන්නම් යාළුවනේ. ciao.